මගේ YouTube channel එකට මම හරිමාතරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන එන්න හිටියේ ගිය අවුරුද්දේ කියන්නේ 2025 අවුරුද්දේ. ඒ වුණාට මට තිබිච්ච වැඩත් එක්ක මේක වොයිස් කරගන්න බැරි වුණා. ඒ හින්දා මං හිතුවා 2026 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක විදියට මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ගිය අවුරුද්දෙත් මගේ මේ ජර්නල් එක නැත්නම් බුලට් ජර්නල් එක ගැන ගොඩක් කට්ටිය විස්තර අහලා තිබ්බා. ඉඳලා මම ගිය අවුරුද්දෙත් මගේ මේ ජර්නලින් ගැන ඔයාලට පොඩි වීඩියෝ එකක් කරා. මම හිතුවා මේ අවුරුද්දේ කියන්නේ 2026 අවුරුද්දට මම හදපු ජර්නලින් බුක් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. හරි, අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ ජර්නලින් කියන්නේ කියලා. ඇත්තටම මේ ජර්නලින් කරන එකෙන් මට හම්බෙච්ච වාසි මොනවද කියන එක මුලින්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මුලින්ම අපි මේ විදිහට ජර්නල් එකක් කරද්දී අපේ ස්ට්‍රෙස් එක අපිට අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කළමනාකරණය කරගන්න බැරි දේවල් කොහොමද අපි ඒක මැනේජ් කරගෙන කරන්නේ, මේ දේවල් හැමදේම අපිට මේ ජර්නල් බුක් එකේ ලියන හින්දා අපිට ස්ට්‍රෙස් එකක් නැතුව අපේ තියෙන වැඩ ටික කෝඩිනේට් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට මේ විදිහට ජර්නලින් කරන එකෙන් ඇත්තටම අපේ තියෙන ශක්තියින් දුර්වලතා මේ හැම දෙයක් ගැනම දැනගන්න පුළුවන් වෙනවා. ඒක මං අත්දැකීමෙන්මයි කියන්නේ. අවුරුද්දේ අන්තිමට අපිට අපි ගැන හරියටම හරි අවබෝධයක් ගන්න පුළුවන් මේ ජර්නල් එක ලියන එකෙන්. ජර්නල් එක ගැන කිව්වට පස්සේ ඔයාලට හිතෙන්න පුළුවන් මොනවද මේ ජර්නල් එකේ ලියන්න පුළුවන් දේවල් කියලා. මම ගිය අවුරුද්දේ ඔයාලට මේ ගැන පැහැදිලිව විස්තරයක් කරා. මම දැන් කියන්නම් මොනවද ඔයාලට මේ ජර්නල් වල ලියන්න පුළුවන් දේවල් කියලා. මේක يعني හැමෝටම එකම විදිහට නෙමෙයි තියෙන්නේ. ඔයාලට වෙනස් වෙන්න පුළුවන් ඔයාලගේ ජර්නලින් ස්ටයිල් එක. ඒ කියන්නේ ඔයාගේ ජොබ් රෝල් එකත් එක්ක වෙන්න පුළුවන්. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා හදන ජර්නලින් එක වෙනස්. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ ජර්නලින් එක වෙනස්. ඒ විදිහට එක එක්කෙනාට ගැලපෙන විදිහට ජර්නල් එක හදාගන්න පුළුවන්. එතකොට ජර්නල් එකේ ලියන්න ඕනේ නිශ්චිත දේවල් මොනවද කියලා නැහැ. හැබැයි මම මේකේ මගේ ජර්නලින් කොහොමද මං කරලා තියෙන්නේ කියන එක ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න මොනවද ඔයාලට මේකේ දාන්න පුළුවන් දේවල් ඒ දේවල් සේරම. එතකොට ඔයාලට පුළුවන් මේ ජර්නල් එකේ දැන් මම නම් පොදුවේ ඔක්කොම එකම ජර්නල් එකේ තමයි හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙන වෙනම gratitude journal, ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනම bullet journals, ඒ විදිහට ජර්නලින් වර්ග තියෙනවා. ඔයාලට එහෙම වෙන වෙනම කරන්නත් පුළුවන්. මට එච්චර දෙයක් කරන්න ටයිම් එකක් හොයාගන්න අමාරු හින්දා මම නම් හැම දෙයක්ම එකම ජර්නල් එකේ තමයි ලියලා තියෙන්නේ. හරි, එහෙනම් අපි යමු මගේ ජර්නල් එක බලන්න. දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. එතකොට ඔයාලට පුළුවන් හරියටම බුලට් ජර්නල් එකක් හදාගන්නේ කොහොමද කියලා දැනගන්න. මුලින්ම මම මගේ බුක් එක අරගෙන ඉවර වෙලා ඒකේ කවර් එක හදාගත්තා. ඇත්තට මේක මං ළඟ තිබ්බ පොතක්. මට යාළුවෙක් දීපු පොතක් මේක. ඉතින් අර ඒකේ කවර් එක වහගන්න ඕන හින්දා මම ලස්සනට මේ විදිහට එක රූප අරගෙන තෝත්ස් අරගෙන අලවලා ලස්සනට මේකේ කවර් එක මුලින්ම හදාගත්තා. මම මේ රූප ඔක්කොම අරන් තියෙන මේ ජර්නල් බුක් එකේ තියෙන හැම රූපයක්ම අරන් තියෙන Pinterest app එකෙන්. ඔයාලට හරිම ලේසියෙන් පුළුවන් Pinterest app එක හරහා ඔයාලට ඕනේ රූපයක් ඕනම දෙයක් අරගෙන ඉවර වෙලා මේ විදිහට print outs අරගෙන ඔයාලගේ ජර්නලින් බුක් එක ලස්සන කරගන්න. ඉතින් මුලින්ම මම මේ විදිහට cover page එක ලස්සනට හදාගත්තට පස්සේ මුල් page එක විදිහට මම use කරලා තියෙනවා all about me. ඒ කියන්නේ මම ගැන විස්තර සේරම. ඔයාලට පුළුවන් මේකට දාන්න වගේ country එක, වගේ birthday එක, ඒ වගේම වගේ අම්මගේ තාත්තගේ නම්, ඔය ආස දේවල් මොනවද? ඒ කියන්නේ සරලවම කියනවා නම් මේ page එකෙන් කරන්නේ ඔයා කවුද කියන එක තමයි මේ page එක දැක්කම අඳුරගන්න පුළුවන් වෙන්නේ. ඔයා ඇමරිකාල නම් වගේ husband ගේ නම, ඔයාලට බබාලා ඉන්නවා නම් බබාලාගේ නම්, මේ හැම දෙයක්ම ඔයාට මේ පළවෙනි page එකේ දාන්න පුළුවන්. ඊළඟට මම ඊළඟ පේජ් එකේ විදිහට 2026 කැලෙන්ඩර් එක හදාගෙන තියෙනවා. මේක මම ඔයාලට මතක නම් ගිය අවුරුද්දේ මගේ ජර්නල් බුක් එකේ මම අතේ ලිව්වකින් එක දවස්. හැබැයි මේ පාර මම කිව්වා වගේ මම Pinterest app එක හරහා මේ කැලෙන්ඩර් එකත් print කරගත්තා. ඔයාලට මෙච්චර කියන්නේ මෙහෙමයි මේක ඔයාලගේ ජර්නල් බුක් එක හදන එක කොහොමත් ඔයාලා ගොඩාක් කොස්ට් එකක් දාලා හදන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාට තියෙන දේවල් වලින් ඔයාට මේක සරලව හදන්න පුළුවන්. මගේ channel එකෙන් විතරක් නෙමෙයි තව ඕනි තරම් channels වල මේකට ideas ඔයාලට ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් දෙවැනියට මම කලින් කිව්වා වගේ කැලෙන්ඩර් page එකක් අරගෙන තියෙනවා 2026 අවුරුද්දට අදාළව.
ඊට පස්සේ මම ඊළඟ පේජ් එක විදිහට මගේ ගෝල්ස් එකන මන් 2026 අවුරුද්දේ ඇචීව් කරගන්න බලාපොරොත්තු වෙන ගෝල්ස් මේ විදිහට කැටගරයිස් කරලා පේජ් එකක් විදිහට හදාගත්තා. මම එතන ගෝල්ස් වෙන් කරා ප්‍රොෆෙෂනල් ගෝල්ස් වලට, ඊට පස්සේ පර්සනල් ගෝල්ස්, හෙල්ත් ගෝල්ස්, ඒ වගේම ෆයිනෑන්ෂියල් ගෝල්ස් මොනවද, මගේ සෝෂල් මීඩියා ගෝල්ස් මොනවද කියලා. ඔය ස්ටඩි කරන කෙනෙක් නම් වාට මේ විදියට ප්‍රොෆෙෂනල් ගෝල්ස් වලට වෙනම අයින් කරන්න දෙයක් නැහැ. වාට එතන ස්ටඩි ගෝල්ස් කියලා හදාගන්න පුළුවන්. මම ඒකයි නිතරම කියන්නේ ජර්නලින් කියන එක ඔයාට ආවේනික දෙයක්. ඔයා කරන ජොබ් එකත් එක්ක වගේ ජොබ් රෝල් එකත් එක්ක මේ ජර්නලින් කියන දේ වෙනස් වෙන්න පුළුවන්. මේ හදලා තියෙන්නේ මට අදාළව ජර්නල් එක මට ඕන උනේ මේකෙන් ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න විතරයි. මේකටම ඔයාලට මේ ගෝල්ස් පේජ් එක හදාගද්දි මේ ඇක්ෂන් ගෝල් ප්ලෑන් එකක් හදාගන්නත් පුළුවන්. මං ගිය අවුරුද්දේ එහෙම පේජ් එකක් තිබ්බා මගේ ජර්නලින් බුක් එකේ. හැබැයි මම මේ අවුරුද්දට එහෙම එකක් ඇඩ් කරේ නැහැ. ඔයාලට ඕනේ නම් මගේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් කොහොමද මේ පේජ් එක හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මගේ විෂන් බෝඩ් එක. ඔයාලට මතකයි නම් මං වෙනම විෂන් බෝඩ් එකක් කොහොමත් හදනවා. ඉතින් මේක ඔයාලට පර්සනලයිස් කරලා හදාගන්න පුළුවන්. පින්ට්‍රෙස්ට් එකේ ඕනේ තරම් මේ තියෙනවා මේකට කස්ටමයිස් කරලා ගන්න පුළුවන් රූප. ඒ විදිහට අරගෙන 2026ට අදාළව තමයි මම මේ විෂන් බෝඩ් එක හදලා තියෙන්නේ. මම ඔයාලට වෙනම විෂන් බෝඩ් එක හදන විදිහ වීඩියෝ එකක් අරගෙන එන්නම් මගේ ගිය අවුරුද්දේ. කියන්නේ 2025 අවුරුද්දේ හදපු විෂන් බෝඩ් එකත් එක්කම. ඇතරම ඒ අවුරුද්දේ මං හදපු විෂන් බෝඩ් එකේ මගේ සේරම් වගේ ගෝල්ස් මං ඇචීව් කරගෙන ඉවරයි මේ වෙද්දී. ඉතින් 2026ට මම ඒවා එතන තිබිච්ච ඇචීව් කරගන්න බැරි වෙච්ච ගෝල්ස් කිහිපයක් දාලා තමයි මේ විෂන් බෝඩ් එක හදලා තියෙන්නේ. ඒකත් විෂන් බෝඩ් එකක් හදාගන්න විදිහ මම වෙනමකට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඔයාලගේ මෙතනට දාන්න තියෙන්නේ ඔයාලා 26 අවුරුද්දේ කියන ඔයාලා හදන 2026ටනේ. එතකොට 2026 අවුරුද්ද ඇතුළත ඔයා ඇචීව් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? මොකද මේ පොත නිතරම පෙරලද්දී ඔයා මේ පේජ් එක පහු කරනවා. මේක මම 3rd පේජ් එක විදිහට අරගෙන තියෙන්නේ. එතකොට ඔයා මේ පොත දිගාරින හැම පාරකම මේ විෂන් බෝඩ් එක දකිනවා. ඔයා නොදැනුවත්වම ඔයා එක ඇචීව් කරගන්න ඕනේ. ශක්තිය ඔයාට හම්බෙනවා ඔයා මේ විෂන් බෝඩ් එකේ තියෙන දේවල් දකිද්දී. දැන් මම හිතුවත් මගේ බර අඩු කරගන්න ඕනේ කියන එක මම මේක දකින්න හැම පාරකම හිතනවා හරි මං ජිම් යන්න ඕනේ. මම වර්කවුට්ස් කරන්න ඕනේ. මගේ බර අඩු කරගන්න ඕනේ. ඒ කියන දේවල්. විෂන් බෝඩ් එකක් කියන එක ප්‍රයිවට් දෙයක්. මොකද ඔයාට අදාළ දේවල් නෙමෙයි තවත් කෙනෙක්ට අදාළ වෙන්නේ විෂන් බෝඩ් එකේදී. මේ තියෙන්නේ මම 2026 අවුරුද්දේ ඇචීව් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න දේවල්. ඊළඟ පේජ් එක විදිහට මම ගත්තේ not to do list එකක් ලියපු එක. බුලට් ෆෝම් එකෙන් මේ විදිහට මම 2026 අවුරුද්දේ කරන්නේ නැහැ කියලා හිතන් ඉන්න දේවල් ලිව්වා. එතකොට ඔයාට පුළුවන් ඔයාටත් 26 අවුරුද්දේ ඔයාගේ මොන හරි තියෙන හැබිට් එකක් අයින් කරනවා නම් නරක දෙයක් වගේ අයින් වෙනවා නම් එහෙම නැත්නම් ඔයා මොන හරි දෙයක් කරන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා නම් ඔයාට මේ පේජ් එකට ඒ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟ පේජ් එක මම චුට්ටක් ලස්සන කරගන්න ඕනේ හින්දා මේ විදිහට මාව මොටිවේට් වෙන විදිහේ මොටිවේෂනල් කෝට්ස් ටිකක් අලවලා තියෙනවා. ඔයා මතක තියාගන්න ඕනේ ඔයාගේ මේ බුලට් ජර්නල් එක නිතරම ඔයාට ප්‍රිය විදිහට ඔයාට ලස්සන විදිහට තමයි ඔයා හදාගන්න ඕනේ. දැන් මට මේ විදිහ ලස්සන වුණාට තව කෙනෙක්ට මේක ලස්සන වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාට ගැළපෙන විදිහට ඔයා ආස විදිහට ඔයාගේ බුලට් ජර්නල් එක ඔයාට හදාගන්න පුළුවන්. ඊළඟට මම ඊළඟ පේජ් එකේ ගත්තා මගේ travel bucket list එක ලියාගන්න. මෙතන මම කිසිම දෙයක් මේ පොතේ අප්ඩේට් කරේ නැහැ. ඔයාලට වීඩියෝ එක අරගෙන ඉන්න ඕනේ නිසා. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට පේජ් එකක් වෙන් කරගන්න ඔයා ට්‍රැවල් කරන්න ඉන්න තියෙන තැන්. ඔයාගේ බකට් ලිස්ට් එකක් විදිහට හදාගෙන ඒ දේවල් මේවට ඇතුළත් කරලා ඔයා මේ අවුරුද්ද ඇතුළත කොහොම හරි ඒ තැන්වලට යනවා කියලා හිතාගෙන වැඩ කරොත් ඔයාට ඒ තැන්වලට මේ අවුරුද්ද ඇතුළත යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන මගේ ට්‍රැවල් බකට් ලිස්ට් එක. ඒකත් ඔයාලට කැමති විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම හදාගෙන තියෙනවා this year I want to. ඒ කියන්නේ මට මේ අවුරුද්දේ මට ඕන දේවල්. මේක මගේ wish list එක කියන්නත් පුළුවන්.
අර විෂන් බෝඩ් එක නෙමෙයි ඔයා විෂන් බෝඩ් එක තියෙනවා අවුරුද්ද ඇතුළතම ගන්න දේවල්නි ආචිව් කරගන්න බලාපොරොත්තුන හැමදේම හට විෂන් බෝඩ් එකේ දාන්න පුළුව මෙතන මම බුලත්ස් පහක් වගේ තමයි වෙන් කරලා තියෙන්නේ කියන්නවා මේ අවුරුද්ධ වාට වාහිතනකට ෆෝන් එකක් ගන්න කියලාට අප්ග්‍රේඩ් කරන්න ඕන වගේ දෙයක් වාට මෙතන ලියන්න පුළුව ඔයා මොනො හරි උපාදයක් ගන්න ඉන්නවනං ග්‍රජුවේෂන් එකට යන්න ඉන්නවනගේ දේවල්වාට ලියන්න පුළුව ඒ විදිහට අවුරුද්දේ ඔයාට ඇචීව් කරගන්න ඕන දේවල් පොඩි පොඩි දේවල් වාට මෙතන මේ විශ්ලිස්ට එකට දාගන්න පුළුවන් මේක තමයි වැදගත්ම පේච්චකවාගේ බුලච්චනල් එකේ මේ තිෙනවාගේ ඊය ප්ලෑන් එක ඔයා මේ ඊය එක මන්තකෙන් මන්ත එක මාස 12 ඇතුළත කරන්න බලාපොරොත්තුවෙන දේවල් වාට මේ විදිහට එකම ප්ලෑන් එක ලියාගන්න පුළුවන් ඉතිං ඔයාට පුළුවන් මේ ප්ලෑන් එක ප්ලෑන් කරද්දි පේජ්ජකෙන් පේජ් එක මන්වලට බෙදල එහෙමත් පුළුවන් හැබැයි මම නං තනි පේජස් දෙකක් කරන් ඒ පේජ් දෙකේම මාස 12 ගහලිවර වෙලා තමයි එක මාස ප්ලෑන් කරන්න හදාගෙන තියෙන තාම මම ඔයාලට පෙන්න්නන්නේ බුලට් ජර්නල් එකේ මුල් පේජස් ටික කියන්නේ පොදුවේ අපි හදන පේජස් ටික විතරයි මේක ඊට පස්සේ මන්ත්ලි වයිසුත් අපිට හදන්න පුළුවන් ඊට පස්සේ මම දාන්තියෙනවා බර්ධේ ට්‍රක එක ඔයාට අදරය කරන ඔයාගේ ළඟින් ඉන්න ඒ අයගේ බර්ධේ සවර මේ විදිහට මාස විදිහට බෙදලා දාගන්න පුළුවන් දැමම් මෙතන රවමක් ඇඳල තමයි මේ විදිර හදලා තියෙන්නේ ඔයාට ඔන්න පුළන් කොටුවක් ඇතුළ මේටික හදාගන්න පුළුවන් මාස 12 බෙදලා තමන්ට කැම්පි ඩිසයින් එකකට මේක හදාගන්න පුළුවන් ඒ විදිහට බර්ධේ ට්‍රක එක හදලා තියෙනවා ඊළඟට මම බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ අවුරුද්දෙත් මූවීස් බලන්න ගිය අවුරුද්දෙත් ඇත්තට මම මූවි ට්‍රක එකක් තියාගෙන හිටියා හැබැයි මං ඉතින් අර වැඩි මූවීස් බලන්න හැවෙන්නේ නැති හින්දා මගේ පේජ් එක ෆිල්ලුනේ නැහැ ඒ වුණාට මම මේ අවුරුද්දේ නම් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා කොහොම හරි මූවීස් ටිකක් බලනවා කියලා ඒ හින්දා මම මූවි ට්‍රක එකකුත් මේ විදිහට මගේ බුලට් ජර්නල් එකට ඇඩ් කරගත්තා ඊළඟට පේ පොත්තට ලස්සනක් ගේන්නයි ඒවගේම මට මෝටිවේට් වෙන්නයි අපහම මෝටිවේශනල් කෝට් චාට් එකක් හදාගෙන තියෙනවා එක්වල්ට අතෙලියලා දන්නත් පුළුවන් පෙවිතිරිස්ටිකර්ස දිටලොල හතාගන්නත් පුළුවන් මොකද මෙතනට නිතරම වාලා ලෝකන්න ඕනේ එමනත්තන් ලියාගන්න ඕනේ ඔයාලව මෝටිවේට් වෙන විදිහ දේවල් එක නට මේ පේචක දැක් හමාම මෙදේ කරන්න ඕනේ මේ දෙකරත් හොඳයි ඒ විදියට හිතෙනවා මෝටිවේට් විදිහ දේවල් තමයිවා මෙතන්ට ඇඩ් කරගන්න ඕන ඊළඟට මම ඇඩ් කරගෙන තියෙනවා ඉන් පික්සල්ස් පේජ් එක ඒ කියන්නේ මම මෙතන දවස් 31ක් කෙන විදිහට චාට් එක හදාගෙන තියෙන්නේ මේ පැත්තට මාස 12 ලියාගෙන තියෙනවා මේක මේ විදිහට කරලා දැන් ඔයා හිතනකෝ ගිය එකේ ජනවාරි 1 වෙනිදා මොන වගේ දවසක්ද වගේ මූඩ් එක කොහොමද තිබ්බේ ඒ විදිහට දේවල් ඔයාට කලර් කරන්න පුළුවන් විදිහට චාට් එක හදාගත්ත හැකි තමන්ට කැමති දේවල් මෙතනට ලියාගන්න පුළුවන් ඉතින් මේ තියෙන මම ලියාගත්තේවා මේවා මොනක් කමන්න හැ ඔය දන්නවනේ වගේ සාමාන්‍ය මූඩ් එක කොහොමද එන්නේ වගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා ඒ විදිහ වාට කැමති දේවල් ටිකක් මෙතන ලියාගෙන ඒ කලර්ස් ඇඩ් කරලා වාට මාසෙට අදාළ දවසට ඒ කල එකෙන් ඒ කොටුව පාට කරන්න තමයි තියෙන මේක පික්සල් සිදිර තමයි මං හදලා තියෙන්නේ මේක ඇත්තටම අවුරුද්ධ ඉවර වෙද්දි හරිම ලස්සනයි මේ චාට් එක මේ හැම කල එකක්ම වගේ අපි මේකට දාගන්නවන්ට මේ විදි හැම දෙයක්ම විදිහට අපේ දවස ගත වෙනවනේ දැම්මගේ ගිය අවුරුත්තේ චාට් එක ගත්තාම හරිම ලස්සනයි මේ චාට් එක පාට පිරිලා තියෙනවා ඉතින් මේ විදිහට වගිය එකේ මාස 12 මේ පැත්තට දාන් දවස් 31 මේ විදිහට දාගෙන කොටු ගහලා ඒ අදාළ කොටුව දවසට පාට කරන්න තියෙන්නේ වාගේ දවස මොන වගේද කියන එක මම කලිනුත් කිව්වා අපිට ජර්නලින් කරද්දී මේක ග්‍රැටිටියුඩ් ජර්නල්ස් වෙනම හදතැකි බුලට් ජර්නල්ස් වෙනම හදන්න පුළුවන් හැබැයි මම හදලා තියෙන මේ ජර්නල් එකේ මම මේ හැම දෙයක්ම එකතු කරලා තියෙනවා එකම ජර්නල් එකේ ඒ හින්දා මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකත් මම මේ ජර්නල් එක ඇතුළම තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ මේ විදිහට ග්‍රැටිටියුඩ් වෙන්න ස්තුතිවන්ත වෙන්න මම මාස 12ට වෙනම පේජස් හදාගත්තා
එකන මට මගේ මාසේ මොනවටද මම තැන්ක්ෆුල් වෙන්න කියන දේවල් තමයි මම මේ පේජස්වල ලියන්න. සමහරයින්නවා මේක ග්‍රටිටියුඩ් ජනල් එක වෙනමම කරනවා. මමත් කලින් කලා මගේ වීඩියෝසුත් ඇති ග්‍රටිටියුඩ් ජායක ඇති ග්‍රටිටියුඩ් ජනල් එක ඇති ඔලට මගේ චැනල් එක අලුතෙන් බලන කෙනෙක් නම් මගේ පරණ වීඩියෝස් ගිහින් බලන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මං කලිනුත් වීඩියෝ කරලා තියෙනවා. මම දැන්මන් චුට්ටක් කාරය බොහල හින්ද තමයි මේකම ජනල් එකට මේ හැම දෙයක්ම ඇඩ් කරන්න කල්පනා කරේ. ඒ විදිහට වට පුළුවන් ඔයා මේ මාස මොනටද තෑන්ෆුල් වෙන්න කියන දේවල් මේකේ ලියන්න ග්‍රටිටියුඩ් ජර්නල් එකේ. දැන් මේකවා ජර්නල් එකක් විදිහට වෙනමම කරනවා නම් ඩේලි වාට ග්‍රටිටියුඩ් ජර්නල් එක මේන්ටේන් කරන්න පුළුවන්. මෙතන මම මාසයකට එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. එකන මාසෙම වෙච්ච දේවල් වලට තෑන්ෆුල් වෙන එකක් තමයි මම මෙතන ලියන්න බලාපොරොත්තු වෙන්නේ. හරි ග්‍රටිටියුඩ් පේජස් වලට පස්සේ මම එනවා මගේ සේවින් ට්‍රැකර් එකට. මම මෙතන එක ඇතුළත හොයන්න නැතන් සේව් කරන්න බලාපොරොත්තු වෙන මුදල් ප්‍රමාණයක් හිතේ තියාගෙන තමයි මේ ට්‍රැකර් එක හදලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මගේ channel එකේ වෙනමම සේවින් කරන ක්‍රම අලුත් ක්‍රම මේ හැම දෙයකටම මම වීඩියෝස් කරලා තියෙනවා. මාස 3 ලක්ෂයක් හොයන්නේ කොහොමද, ඊට අඩු ගණන් හොයන්නේ කොහොමද, මේ හැම දෙයක්ම මගේ channel එකේ තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ දේවල් ගිහින් ආපහු බලන්න පුළුවන්. මෙතන මම පොදුවේ year එකට අදාළව තමයි මේ saving tracker එක හදලා තියෙන්නේ. මගේ ජර්නල් බුක් එකේ පොදු පේජස් වල කොමන් පේජස් වල අන්තිම පේජ් එක තමයි මේක. 2026 ටෙම්පරේචර් එක. ඒ කියන්නේ ටෙම්පරේචර් ට්‍රැකර් එකක් තමයි මම මෙතන හදලා තියෙන්නේ. ඒකත් මම අර කලින් කිව්වා වගේම මූඩ් ට්‍රැකර් එක වගේම තමයි මාස ටික මේ පැත්තට දාගෙන මේ පැත්තට දවස් 31 දාගෙන තියෙනවා. කොයි වගේ ක්ලයිමේට් එකක්ද තියෙන්නේ කියන එක මේ විදිහට කලර්ස් වලින් මම වෙන් කරලා තියෙනවා. ඔයාට අදාළ දවසට ඒ කලර් වලින් මේක පික්සල්ස් ටික පාට කරන්න තියෙනවා. හරි මේ තියෙන්නේ එතකොට මම මෙච්චර වෙලාවට පැහැදිලි කරේ මගේ ජර්නල් බුක් එකේ කොමන් පේජස් ටික හැදිලා තියෙන විදිහ. ඊට පස්සේ ඔයාට මේ කොමන් පේජස් වලින් පස්සේ පුළුවන් ඔයාගේ මන්ත්ලි පේජස් ටික හදාගන්න. මම ඔයාලට මේ පෙන්වන්න ඕන හින්දා එක මන්ත් එක විතරයි මේක හදලා තියෙන්නේ. මේ විදිහට මාස 12ටම ඔයාලට පේජස් ටික හදාගන්න දෙන්න. ජනවරි මන්ත් එක මේ විදිහට මම ලස්සන කවර් පේජ් එකක් දාලා පටන් අරගෙන තියෙනවා. පේජ් එක හදද්දී ඔයාලට තීම් වයිස් යන්න පුළුවන්. ඒ කියන්නේ එක මන්ත් වලට තීම්ස් ගන්න පුළුවන්. මෙතන මම ගොඩක්ම ජනවරි මන්ත් එකට ફોකස් කරේ ඔරෙන්ජ් ඇන් yellow කියන කලර් තීම්ස් දෙක. ඒ දෙක භාවිතා කරලා තමයි මගේ මේක හදලා තියෙන්නේ. ජනවරි මන්ත් එකට අදාළව මන්ත්ලි පේජස් ටික. ජනවරි මන්ත් එකට අදාළව කවර් පේජ් එක හැදුවට පස්සේ මම හදන් තියෙනවා මන්ත්ලි ගෝල්ස් ටික. දැන් ඔයාට ඉයර්ලි ගෝල්ස් උත් තියෙනවානේ. ඊට අමතරව ඔයාට මන්ත් එකෙන් මන්ත් එක දැන් ඉයර්ලි ගෝල්ස් ටික ඔයා ඇචීව් කරගන්නේ මන්ත් එකෙන් මන්ත් එක නම් ඔයාට ඒ දේවල් මේ විදිහට ලියා ගන්න පුළුවන්. මම මේ මන්ත්ලි ගෝල්ස් උත් කැටගරයිස් කරලා තියෙනවා ඇකඩමික්, ප්‍රොෆෙෂනල්, ෆයිනෑන්ෂියල්, සෝෂල් මීඩියා and පර්සනල් කියලා. මෙතන මම ඇකඩමික් කියලා එකක් දාලා තියෙන්නේ. මගේ මේ දවස්වල යන ස්ටඩීස් වලට අදාළව තමයි මම ඒ ගෝල්ස් ටික අචීව් කරගන්න හිතාගෙන ඉන්නේ. එතකොට ඔයා තනිකර ස්ටඩීස් කරන කෙනෙක් නම් ඔයාට ඒ වගේ එකක් ඇඩ් කරගන්න පුළුවන් ප්‍රොෆෙෂනල් කොලම් එකක් නැතුව. මන්ත් එක ඇතුළේ ඔයා බලාපොරොත්තු වෙන ෆයිනෑන්ෂියල් ගෝල්ස් මොනවද? ඊට අමතරව ඔයාගේ සෝෂල් මීඩියා පැත්තෙන් ඔයා අචීව් කරගන්න බලාපොරොත්තු වෙන ගෝල්ස් මොනවද කියන එකත් මේ විදිහට කැටගරයිස් කරලා ඔයාට ලියා ගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ මේ මන්ත්ලි ගෝල්ස් වලින් පස්සේ ඔයාට පුළුවන් වීක්ලි ප්ලෑන් එකක් හදාගන්න. ඒ කියන්නේ දැන් ජනවාරි මාසෙට සති 4ක් තියෙනවා කියලා හිතන්න. ඒතර මේ විදිහට පේජස් 4ක ඔයාට වීක්ලි ප්ලෑන් එක හදාගන්න පුළුවන්. වීක් එකෙන් වීක් එකට ඔයා කරන්න ප්ලෑන් කරන දේවල්. ඒතර වීක් එකේ දවස් 7 වෙන වෙනම ලියාගත්ත හැකි. ඔයාට වීක් එක පටන් ගද්දිම පුළුවන්. එහෙම නැත්නම් දැන් ඉරිදට පුළුවන් සවුන්ඩ් එක ලියන්න. සවුන්ඩට පුළුවන් අඟහරුවාදා ලියන්න. මේ විදිහට ඔයාට ඒ දවසට අදාළව ඔයාගේ මොනවා හරි ප්ලෑන් එකක් තියෙනවා නම් ඔයාගේ ක්ලාස් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ මොනවා හරි එක්සෑම් එකක් වෙන්න පුළුවන්. ආයේ ප්ලෑන් කරන් ඉන්න තියෙන දේවල්. ග්‍රොසරි shopping වෙන්න පුළුවන්. ඒ ඕනෙම දෙයක් ඔයාට මෙතන වීක්ලි
දවසින් දවසට තියන්න පුළුවන්. ඊට අමතරව චෙක්ලිස්ට එකක් විදිහටට හදාගන්න පුළුවන් වීක් එක ඇත්තුලත ඔයාට කරන්න තියෙන දේවල්. එතරවා දන්නවා දැන්වට හැම දෙයක් මෙතෝට එකට බදාගන්න ඕන නැහවා දන්නම මේ සතිය ඇත්තුලත මේ දේවල් තමයි කරන්න ඕන. ඒ විදිහට චෙක්ලිස්ට එකක් හදාගන්නත් වාල්ට වෙනම තීරුවක් අයින් කරගන්න පුළුවන්. ඊළඟට වෝට ට්‍රැක එක අර විදිහටම තමයි ඔයාට දැන් මමන හිතන්ගන්න ඩේලි වතුර කෝප අටක් මොන්න තමයි මගේ ප්ලෑන් එක තියෙනවා අයිටෝඩ බොන කෙනෙක් නගේටෝඩ ඇඩ් කරගන්න පුළුවන් මම අඩුම අටක් මොනවා කියන තැන තමයි ඉන්නේ ඒ හින්ද මම මේ පැත්තට කප් ප්‍රමාණය දාගෙන තියෙනවා මේ පැත්තට දවස් 30ක ලියාගෙන තියෙනවා එතකොට මම දවසට දැන් 23 බොන්නේ කප්ස් දෙකක් නම් දෙකක් තමයි මගේ කලවෙන් අටම බොනවනම් අටම කලවෙන තුරවාට මන්ත එක අන්තිමට බලන්න පුළුවන් ඔයාගේ කොහොමද වතුර බීම තරවා ඉල්ළඟ මාස කොහොමද එක තවටිකක් වැඩි කරගන්න ඕනේ ඒ දේවල් ට්‍රැක් කරගන්න තමයි මම මේ ට්‍රැක එක හදලා තියෙන ඊට පස්සේ හෙල්ත් ට්‍රැක එක ඒකෙත් මම මේ විදිහට රවමක් හැඳලා දවස් 30ක බෙදාගෙන තියෙනවා ඊට අමතරව මම කලර්ස් වලට වෙනවෙනම නම් දාගෙන තියෙනවා ටයර්ඩ්ද වෙල්ද සික්ද පේන් එකකින් දින්නේ ඒ විදියට දාගෙන ඒ දවසට අදාළව ඒ කල එක දාන්න තමයි මේක හදලා තියෙන හෙල්ත් ට්‍රැක එක විදිහට ඉතිං මේ ට්‍රැක එක නම් ගොඩක්ම ස්ටඩීස් කරන කෙනෙක්ට තමයි වටින්නේ මම කලින් කිව වගේ මේ අවුරුද්දේ මට ස්ටඩීස් වගේ තියෙන හිද තමයි මම මේ ට්‍රැක එක හදාගෙන තියෙන්නේ හැම මන්තයකම හදාගන්න හිතාගෙන ඉන්නව දැනට මෙත්තන ඔයාට ගැලපෙන විදිහට වෙලාවෙන් කරගන්න පුළුවන් මේ මන් දාලා තියෙන්නේ මට සාමාන්‍යයෙන් ඩේලි කරන්න පුළුවන් ප්‍රමාණය තමයි පැය දෙකතුනක් නම් කොහොමත් කරන්න වෙන එකක් නැහැ මට මං එක දාගත්තට එනට උපරිම විනාඩි 30ක් හෝ පැයක් හෝ දවසට කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟට මෙඩිසින් ට්‍රැක එක මං මෙදවසල මෙඩිසින්ස් වගේයක් ගන්නවා එහින්දා මං එකමට සමහරදවසලට අමතක වෙනවා එතුරමට මාසය අන්තිම් බලන්න පුළුවන්ම වැඩිහරියක් මෙඩිසින් සාරගෙනද නැද්ද කියනම ට්‍රක් කරගන්න පුළුවන් හිද තමයි මේ විදි ට්‍රක එකක් දාලා තියෙන්නේ ඔයා මෙඩිසින්ස් ගන්න කෙනෙක් නෙමෙයි නම් ඕට මේ වගේ ට්‍රක එකක් අවශ්‍ය වෙන්නේ නෑ ඔයාගේ ජර්නල් එක ඇතුළට ඊළඟට එක්ස්පෙන්සස් ට්‍රක එකක් මං හදලා තියෙනවා මන්ත්ලි වාට යලිත් මේක හදාගන්න පුළුවන් හැබැම මන්තකෙන් මන්තකට මගේ මන්තලි ඉන්කම් එක කොහොමද ඒ මන්තකේ මම සේවින්ස් කොහොමද කරලා තියෙන්නේ ඒවගේමයි මගේ මන්ත එකේ එක්ස්පෙන්සස් මොනවද කියලා මම ලියන්න තැන් දෙකක් හදාගෙන තියෙනවා මේක තියෙන්නේ මගේ ෆික්ස් එක්ස්පෙන්සස් වලට දැවා හිතන්න කොයා රෙන්ටකට ඉන්න කෙනෙක් කියලා එතකොටවා රෙන්ට එකට අනිවාර්යම මන්ත්‍රී ගණන් දෙන්න ඕන ඒකෝගේ ෆික්ස් එක්ස්පෙන්ස එක එතෝටට ඒවගේ දේවල් මෙතන මෙන්ෂන් කරන්න පුළුවන් අද එක්ස්පෙන්සස් කියල මම දාලා තියෙන්නේ ඔයා ප්ලෑන් කරලන හැ හැබැයිවාට ඒ මාස ඇතුවත එක්ස්පෙන්ස එක දරන්න වෙනවා ඒවගේ දේවල්වාට මෙතන මෙන්ෂන් කරන්න පුළුව ඊට පස්ස මම සමරය එකක් හදාගෙන තියෙනවා මගින්කම් එක කොහොමද ෆික්ස් එක්ස්පෙන්සස් කියද අද එක්ස්පෙන්සස් කොහොමද බැලන්ස එක කියද කියල මේ විදිහේ පේජ් එකක් නම් ඇත්තටම ඕනේ එතකොටවා නොදැනුවත්වම මාස දෙකක් ඇත්දිය වගේ සල්ලිවල ඉතුරුවක් වාට දැකගන්න පුළුවන් මේ විදිහ ට්‍රක එකක් හරහා ඊළඟට තියෙන රීඩින් ට්‍රක එක මම මේ අවුරුද්දේ හැම මාසිම අඩුම පොත් 4ක්වත් කියවනවා කියලා හිතාගෙන ඉන්නවා මොකද පොත් කියවන එකටත් මට වැඩිය වෙලාවක් හම් දෙන්නේ නැහැ හැබැයි ඒදේ කොහොම හරි කරනවා කියලා හිතාගෙන තමයි මේ මාසවලට මම රීඩින් ට්‍රක එකකුත් ඇඩ් කරගෙන තියෙන ඊට පස්සේ හැබිට් ට්‍රක එක හැබිට් ට්‍රක එකේදී වෙන්නේ ඔයාට දැම මෙතන දාලා තියෙන මට අදාළ දේවල් ස්කින් කෙයා ජර්නලින් ජොබ් එක වර්කවුට්ස් මේ වගේ දේවල් වාට දැඟර මෙඩිසින් ට්‍රක එක වගේ එකක් වෙනම හදන්නේ නැත්තං වාට මෙතනටම මෙඩිසින් කියල එකක් ඇඩ් කරගන්නත් පුළුව ඒ විදියට මාසේ දවස් ප්‍රමාණයට අදාළව කොටු ටික ගහලා යායදේ දවස කරානං එක කල එකකිනුයි කළේ නැත්තං වෙන කල එකකිනුයි කල කරන්න පුළුවන් එහෙම නැත්තන් ටික එකක් දාන්න පුළුවන් වට කැමති විදිහකට මේක ට්‍රැක් කරගන්න පුළුවන් මන්ත එකට අදාලා අන්තිම පේජ් එක තමයි මේක මන්ත්ලි ප්ලන්ස් ඒ කියන්නේ දවස් 31යි නම් මංකොට 31ක් ගහගෙන තියෙනවා මේක තියෙන්නේ දැන් මන්ත්ලි දැන් මේ මාසේ මම 5 වෙනිදා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා මාසෙ මුලම
මේක ලියාගන්න තියෙනවා ප්ලෑන් කරගන්න තින්තරට කිසිම දෙයක් මේකෙද මිස් වෙන්න නෑ වාට තිස්වනිද මොකක් හරි පාටියකක් තියෙනවා කියන්නක වාට එක අමතක වෙන්න පුළුවන් හිද අයකවාට ඉන්විටේෂන එක හම්බෙච්ච ගමම්ම මේ ප්ලෑන්ස් බුක් එක ප්ලෑන්ස් වල ලියාගන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි මගේ මන්ත්ලි පේජස් ටික මං හදලා තියෙන්නේ බුලට් ජනල් එක මම එක මාසයයි මේ වල් සාම්පල් එකක් පෙන්න්න ඕන හින්ද මේ විදිහට ලියලා තියෙන්නේ වාට මේක මාස 12ටම මේ විදිහට හදාගෙන යන්න පුළුවන් ඉතිං මේ වගේ ජනල එකත් තියෙන එකෙන් මං කලින් කිව්ව විදිහටම ඔයාලට ඔයාල නොදැනුවත්වම මාසයක් ගානේ ඔයාට ජීව් කරගන්න ඕන දේවල් ඔයා ජීව් කරගන්න එක තමයි වෙන්නේ එතකොට මේකෙදී වෙන්නේ මේ ජනලින් කරන එකෙන් මංකවනවට ඔයා ගැන හොඳටම අවබෝධ කරගන්න පුළුවන් කියලා එතකොට ඔයාගේ ගෝල් එකටවා යන්න කොහොමද ඔයාට ඒකට යන්න තියෙන ප්‍රශ්න මොනවද යන්න තියෙන පාර මොනවද මේ හැම දෙයක්මට මේ ජර්ලිම්බුක් එක කරහා දැනගන්න පුළුවන් වෙනවා ඒ විතරන්න මේ පොසිටව් තෝට්ස් ඇති කරගන්නයි නෙගටව් ෆිලිංසලින් අයින් වෙන්නයිත් ඔයාට මෙන්න මේ ජර්ලිම්බුක් එක ගොඩක් උදව් වෙනවා ඔයාගේ ඇචීවමෙන්ස් පොඩ්ඩ මේ මාසයක් ගාන ලියන එකෙන් ඔයා නොදැනුවත්තම ලොක්කු දෙයක් ඇචීව් කරගන්න ඕන වෙන ශක්තියවට හම්බෙනවා ඒ වගේ මයවාවයකට නොදැනුවත්වම මෝටිවේට් වෙනවා හොඳට මතක තියාගන්න අගේ මන්ත්ලි ප්ලෑන් එක හදත්ති ජර්නල් බුක් එකේ ඔයාට මේක කරන්න පුළුවන් කලින් මාස 31 වෙනිදට කලින් එහෙම නැත්තං මාස පලවෙන්දට හරි වාට මේ මාන්ත්ලි ප්ලෑන් එක හරියටම හදාගන්න පුළුවන් ඉතිං ඔයාට පුළුවන් මේ වගේ බුලට් ජනල් එකක් හදාගෙන ඔයාගේ මේ අවුරුද්ධ 2026 අවුරුද්ධ සාර්ථකව කරන්න තියෙන හැම දෙයක්ම වට මිස් වෙන්නේ නැති විදිහට කරන්න අවස්ථාව හදාගන්න පුළුවන් වෙනවා ඉතිං මම මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන අපහෝ එනකං ගිහින් එන්නම් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න මම ඉක්මනටම ඔයාලට විෂන් බෝඩ් එක හදන වීඩියෝ එකක් ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා ගිහින් එන්නම් ආදරේ